හරි. එතකොට අපි ව්‍යුත්පන්න කරගත්තා උඩුකුරු තෙරපුම සඳහා සමීකරණයක්. එයාගේ ගිලිච්ච තරලයේ සිරස් ලක්ෂ දෙකක් අතර තියෙන පීඩන වෙනස නිසා වස්තුවේ තියෙන වර්ගඵලය මත ඇතිවන බලය වෙනස යටින් ඉඳන් වැඩි වෙනසක් වෙනවා. යටින් ඉඳන් වැඩි බලයක් එනවා. ඒ වෙන බලයට අපි කිව්වා උඩුකුරු තෙරපුම කියලා. පැහැදිලිවම කියනවා නම් ලක්ෂයක මේ තරලයක ගිලිච්ච වස්තුවක් එයාගේ ලක්ෂයේ සිරස් ලක්ෂ දෙකක් අතර තියෙන පීඩන වෙනස හින්දා ඇතිවන බලය උඩුකුරු තෙරපුම කියලා කිව්වා. එතකොට මෙයාගේ උඩුකුරු තෙරපුමට බලපාන සාධක වෙන්නේ v ρ g. v වෙනස් කරලා අපිට මෙයාගේ උඩුකුරු තෙරපුම වෙනස් කරගන්න පුළුවන්. ρ වෙනස් කරලා උඩුකුරු තෙරපුම වෙනස් කරගන්න පුළුවන්. g වෙනස් කරලා උඩුකුරු තෙරපුම වෙනස් කරගන්න පුළුවන්. එතකොට මෙයාගේ උඩුකුරු තෙරපුම සඳහා බලපාන සාධක වෙන්නේ මෙන්න මේ පද තුන. වෙන සාධක කොහෙවත් නැහැ. වෙන සාධක බලපාන්න පුළුවන්. නමුත් සමීකරණයේ තියෙන පද ටික තමයි අපි ප්‍රධාන වශයෙන් සාධක කියලා කතා කරන්නේ. හරිද? මෙන්න මේකට අදාළව අපි පොඩි කතාවක් කතා කරමු. අපි සාමාන්‍ය ප්‍රායෝගික ජීවිතයේ භාවිතා වෙන දෙයක්. භාවිතා වෙන්නේ අපිට අහලා දැකලා දින දෙයක්. හරිද? අපි දන්නවා දියැලක් පාමුලදී මෙන්න මේ වගේ දියැලෙන් වතුර වැටෙනවා. මෙන්න මේ වගේ පොඩි පල්ලෙහා තියෙන පොඩි ජලාශයකට වතුර වැටෙනවා. වතුර වැටෙනවා. එතකොට මේවා සාමාන්‍යයෙන් මෙහෙම වැටෙන්නේ නැහැ. සාමාන්‍ය වතුර කැළතිලා තමයි වැටෙන්නේ. කැළතිලා තමයි වැටෙන්නේ මේ හරියට. ඔයා දැකලා තියෙනවා මේ වතුර වැටෙද්දී සුදු පාටට තමයි වැටෙන්නේ. සාමාන්‍ය වතුරේ පාට අවර්ණයි. නමුත් මේ වතුර දියැලකින් පල්ලෙහාට වැටෙද්දී සුදු පාටට වැටෙන්නේ. ඊයයි සුදු පාට වෙන්නේ. මේකේ තියෙන ජලයේ තියෙන අනාකූල ස්වභාවය නැති වෙලා ජලයට එකතු වෙනවා වාතය. ඒ කියන්නේ මෙයාට වාතයත් කලවම් වෙලා තමයි වැටෙන්නේ. ගොඩක් වාතය කලවම් වෙලා තමයි වැටෙන්නේ. ඒ වැටිච්ච වතුර මෙන්න මෙහෙම ජලාශය තියෙනවා. මෙන්න මෙහෙම ජලාශය තියෙනවා. මෙන්න මේ පහළට යනවා. මේ හරිය ගොඩබිම තියෙනවා. මෙහෙම ගලාගෙන එනවා. මේ දක්වා වගේ වතුර පිරීලා තියෙනවා. හරිද? එතකොට මෙන්න මේ හරියට වැටෙන වතුර වාතයත් එක්ක සෑහෙන්න කලවම් වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ වතුරේ වායු අංශු වැඩි ප්‍රමාණයක් තියෙනවා. වැඩිපුර වායු අංශු ප්‍රමාණයක් මේ හරිය තියෙනවා. එතකොට ඒ වතුර ටික මෙහෙට ගලාගෙන එන්න ඒ වාතය ටික ආපහු වායු ගෝලයට එකතු වෙනවා. මෙහින් ගිහිල්ලා ජලයත් එක්ක මිශ්‍ර වෙලා තියෙන්නේ නැතුව වායු ගෝලයට එකතු වෙනවා. මේ හරියේදී තියෙන වාත ප්‍රමාණය අඩුයි. එතකොට මම මේක මනසින් කලාප දෙකකට වෙන් කරගන්නවා. අතාත් මේ මනක් කල්පිතව මේක කලාප දෙකකට වෙන් කරගන්නවා. මේ හරිය මේ කලාපයේ තියෙන වායු අංශ ප්‍රමාණය අඩුයි. මේ කලාපයේ තියෙන වායු අංශ ප්‍රමාණය වැඩි. හරිද? දැන් ඔයාලට තේරෙන්න ඕනේ මෙන්න මේ කලාපයේදී ජලයේ ඝනත්වය මොකද වෙන්නේ? දැන් මේ කලාපයේදී ජලයේ ඝනත්වය ඇත්තටම 1000ද? දැන් මේ කලාපයේදී ඇත්තටම ජලය 1000යි. අපි සාමාන්‍ය 1000යි කියලා සලකන්නේ. සෙල්සියස් 4 තමයි ඒක සලකන්නේ. නමුත් සාමාන්‍ය ජලයේදී 1000 කිලෝග්‍රෑම් ඝන මීටරයට තියෙන්නේ කියලා අපි හිතනවා. 1000 කිලෝග්‍රෑම් ඝන මීටරයට තමයි මෙන්න මේ කලාපයේදී මෙයාගේ තරලයේ ඝනත්වය වෙන්නේ. හරිද? හැබැයි අර කලාපයේදී තරලයේ ඝනත්වය ඇත්තටම 1000 නෙමෙයි. එයාට එකතු වෙලා තියෙනවා මොනවද? ජල අංශු. ජල අංශු එකතු වෙලා තියෙනවා. ඇත්තටම මේ කලාපයේ ඝන මීටරයක් ඇතුලේ මීටරයක් දිග මීටරයක් පළල මීටරයක් උස කොටුවක් ඇතුලේ තියෙන ජලයේ ස්කන්ධය කිලෝග්‍රෑම් 1000 නෙමෙයි. මීටරයක් පළල මීටරයක් දිග මීටරයක් උස පෙට්ටියක් ඇතුලේ එයාගේ වාතයත් පිරීලා තියෙනවා. ඒ කියන්නේ හුලනුත් පිරීලා තියෙනවා. ඇත්තටම ජලයක් නැහැ. ඒ කියන්නේ ජලය අඩුයි. ඒ කියන්නේ ඇත්තටම එයාගේ 1000 නැහැ. එහෙනම් 1000ට වඩා අඩු ප්‍රමාණයක් තියෙන්නේ. 1000ට වඩා අඩු ප්‍රමාණයක් කියන්නේ එයාගේ සපල ඝනත්වය අඩු වෙලා තියෙන්නේ. 1000ට වැඩිය සපල ඝනත්වය අඩුයි. මේ හරිය 900ක් විතර. 900යි කිලෝග්‍රෑම් ඝන මීටරයට වගේ. 900ක් විතර වගේ තමයි අර හරිය තියෙන්නේ. මේ හරිය ඇත්තටම 1000 තියෙනවා. හරිද? එතකොට දැන් මේ හරියේ ඉන්නවා ඔන්න කොල්ලෙක් ඉන්නවා. හරිද? මූ වතුරට පැනලා මෙතනින් වතුරට පැනලා හරිද? මෙන්න මේ හරියේදී පීන ඉන්නවා. ආතල්ලේ පීන යනවා. පීන යනවා. මූ ඉස්සරහට යනවා පීනගෙන. මේ හරියේදී ප්‍රශ්නයක් නැහැ මූට පීනන්න පුළුවන්. මම දැන් කියා දෙන්නම් ඇයි පීනන්න පුළුවන් සහ පීනන්න බැරි වෙන්නේ කියලා. මේ හරියේදී පීනන්න පුළුවන්. ටික ඉස්සරහට යන්න මූ මේ කලාපෙට ආපු ගමන් මූ මෙතනින් යට යනවා.
කොච්චර දඟලුවත් උඩට එන්න බෑ. මෙතනින් උඩට එන්න බෑ. කොච්චර දඟලුවත් මූ මෙහෙට ගියපු ගමන් යට යනවා. ඇයි ඒ යට යන්නේ? හරිද? දැන් මම කතා කරා ওই සිද්ධියේදී ඝනත්වය මෙයාගේ 900යි මෙයාගේ 1000යි කියලා. මම ඕක පොඩ්ඩක් චුට්ටකට තියලා මම මේ පැත්තට එනවා. මම මේ ටික මකනවා. මෙයාගේ v කියන්නේ ගිලුණු පරිමාව ඔය ටික ඔය දැනටමත් දන්නවා. අපි ඔය ටික කතා කරා හොඳටම. හරිද? දැන් උඩුකුරු තෙරපුම සඳහා බලපාන සාධක වෙන්නේ උඩුකුරු තෙරපුමට බලපාන සාධක වෙන්නේ මෙන්න මේ ටික. හරිද? එතකොට u සමානයි v rho g කියන එක්කෙනාව ගත්තට පස්සේ මට මේ v කියන පදය දැන් මෙයා මේ පැත්තේ පීනුවා මේ පැත්තේ පීනුවා. දැන් මම මේ පැත්තේ පීනුව අවස්ථාවටයි මේ පැත්තේ පීනුව අවස්ථාවටයි අරගෙන උඩුකුරු තෙරපුම සමීකරණය දාන්න යන්නේ. එතකොට මේ පැත්තෙත් මෙයා ගිලිලා හිටියා මේ පැත්තෙත් මෙයා ගිලිලා හිටියා. එතකොට එයාගේ ඇඟේ පරිමාව තමයි විස්ථාපිත තරල පරිමාව වෙන්නේ. එතකොට මට එයාගේ පරිමාව වෙනස් කරන්න බෑ. මොකද එයා සම්පූර්ණයෙන්ම ජලයේ ගිලිලා හිටියා කියලා තමයි මම උපකල්පනය කරන්නේ. එතකොට මට එයාගේ ඇඟේ තියෙන පරිමාව වෙනස් කරන්න බෑ. එතකොට මේ පදේ නියතයක් වෙනවා. මෙන්න මේ පදේ නියතයක් වෙනවා. හරිද? ඊට පස්සේ ගුරුත්වය තොරණේ. මෙයා මේ කලාපයේ තියෙන පෘථුවිය මත මේ කලාපයේ තියෙන පෘථුවිය මත. එතකොට පෘථුවිය බරට සමානව මේ සමානුපාතිකව අවකාශ කාලය හැකුරුලා එයාගේ ගුරුත්වාකර්ෂණයේ නියත අගයක්. එයාගේ ගුරුත්වාකර්ෂණය අපිට වෙනස් කරන්න බෑ. ඒකත් 9.81 ගාන ඒ ගානම තමයි. එතකොට දෙන්නම තියෙන්නේ පෘථුවිය ඇතුලේ අපිට g එකත් වෙනස් කරන්න බෑ. එතකොට මෙන්න මේ g එකත් නියතයක් වෙනවා. එතකොට vg කියන පද දෙකම නියතයක් වෙනවා. රෝ මම එළියට ගන්න. u. එතකොට දැන් මේ සමීකරණය දිහා බලද්දී අපිට මෙන්න මේ රෝ එක කෙනා වැඩි කරොත් මේ දෙන්න නියතයක් මේ දෙන්න ඒ කියන්නේ මෙයාගෙන් ගුණ වෙන එක විතරයි වෙන්නේ. මෙයාව අපිට වෙනස් කරන්න බෑ මේ දෙන්නව. මෙයා විතරයි වෙනස් කරන්න පුළුවන්. ඒ කියන්නේ අපිට මෙහෙම ගන්න පුළුවන්. u අනුලෝමව සමානුපාතිකයි රෝට. කාටද? u අනුලෝමව සමානුපාතිකයි රෝට. ඒ කියන්නේ රෝව වැඩි කරොත් u වැඩි වෙනවා. රෝව අඩු කරොත් මෙයාව අඩු කරොත් මෙයා මේ පැත්තෙන් අඩු වෙනවා. මේ පැත්තෙන් අඩු වෙනවා. හරිද? මේ පැත්තෙන් අඩු වෙනවා. ඒ කියන්නේ දැන් මේ කලාපේ සාමාන්‍ය උඩුකුරු තෙරපුම තියෙනවා. අර කලාපයට ගියාට පස්සේ සාමාන්‍ය මේ කලාපේ සාමාන්‍ය උඩුකුරු තෙරපුම තියෙනවා. අර කලාපයට ගියාට පස්සේ උඩුකුරු තෙරපුම අඩු වුණා. ඒකනේ මුගේ ශරීරය මත දෙන්න පුළුවන් උඩුකුරු තෙරපුම සාමාන්‍ය මට්ටමේ තිබ්බ හින්දා මුට පීන ගන්න පුළුවන් වෙච්ච හින්දා පීනන්න පුළුවන්. අර කලාපයට ගිහලා මුට පීනන්න පුළුවන්. නමුත් උඩුකුරු තෙරපුම අඩු හින්දා මූ යට යනවා. එයාව උඩට උස්සලා දෙන්න පුළුවන් බලය අඩුයි. එයා යට යනවා. එතකොට මේ කලාපයේ උඩුකුරු තෙරපුම සාමාන්‍යයෙන් මේ කලාපයේ වැඩි අඩුයි. එතකොට ඇයි එහෙම වුණේ? මෙන්න මෙයාගේ ඝනත්වය සාමාන්‍ය ඝනත්වෙම තිබ්බා. මේ පැත්තේ ඝනත්වය අඩු වුණා. එහෙමනම් මොකද්ද? මේ කලාපයේ ඝනත්වය අඩු වුණා මෙන්න මේ කලාපයේ ඝනත්වයට වඩා. ඔන්න ඕකින්ද තමයි ඇත්තටම මේ කොල්ලා යට ගියේ මෙතනින්. හරිද? ඒ කියන්නේ මේකට වාතයේ කලවම් වෙච්ච හින්දා මෙයාගේ සපල ඝනත්වය අඩු වුණා. ඇත්තටම පෙන්වන ඝනත්වය අඩු වුණා. ජලයේ ඝනත්වය 1000 බව ඇත්ත. නමුත් මෙයාගේ ඇත්තටම පෙන්වන ඝනත්වය මෙයාගේ ඒකක ඝන මීටරයක් ඇතුලේ කලවම් වෙලා තියෙනවා වාතය. ජලයට අමතරව වාතයත් කලවම් වෙලා තියෙනවා. එතකොට මෙයාගේ සපල ඝනත්වය අඩු වුණා. මේ පැත්තේ උඩුකුරු තෙරපුම අඩු වුණා. මූ යට ගියා. හරිද? එතකොට මූට කොහෙත්ම බෑ මේ කලාපේ ගිලුණට පස්සේ මෙතනින් උඩට එන්න බෑ කවදාවත්. මෙතනින් උඩට එන්න බෑ. මොකද උඩුකුරු තෙරපුම අමාරු. මේ උඩුකුරු තෙරපුම අඩුයි. එතකොට උඩට එන්න අමාරු. එතකොට උඩ කරන්න පුළුවන් එකම දේ තමයි මෙතනින් ගිලුණට පස්සේ මෙන්න මේ කලාපේ යටින් ඇවිල්ලා මෙන්න මේ කලාපයට ඇතුල් වෙන්න ඕනේ. 1000 කලාපයට ඇතුල් වෙනවා. 1000 කලාපයට ඇතුල් වුණාට පස්සේ අන්න එතනින් උඩට එන්න පුළුවන්. ඇයි? එතනින් ශරීරය මත ඇති කරන උඩුකුරු තෙරපුම ප්‍රමාණවත් මූට පීන ගන්න තරම්. හරිද? දැන් එතකොට මූ ගිලෙන්නේ නැහැ. මේක නොදන්න කෙනාට මෙතනින් උඩට එන්න දඟලන මහන්සි වෙලා මැරිලා යනවා. හරිද? මෙයාගේ සපල ඝනත්වය අඩුයි. මෙයාගේ සපල ඝනත්වය සාමාන්‍ය මට්ටමෙම තියෙනවා. ජලීය ඝනත්වයම සමානයි. සපල ඝනත්වයේ වැදගත්කම මේක. හරිද? නිකන් මේ එදිනෙදා අපිට අහන්න දකින්න වෙන කතාවක්. සාමාන්‍යයෙන් අපි ඉගෙන ගන්න අපිට අහලා තියෙනවා අපි මේ දියැලක් ගාව වගේ බිලි ගන්නවා වැඩි. එතකොට ඔය හේතුව තමයි ඇත්තටම අර ගොඩක් බිලි ගන්න තැන් වල වගේ
සිද්ධි මේ සිද්ධ වෙන භෞතික විද්‍යාවෙන් අපිට පැහැදිලි කරගන්න පුළුවන් ක්‍රියාකාරකම. හරිද? භෞතික විද්‍යාවෙන් අපිට පැහැදිලි කරගන්න තියෙන concept එක මේක තමයි. හරිද? එතකොට ඔයා දැනගන්න ආයි පිළිගන්නවා කිව්වට පස්සේ ඇත්තටම වෙන්නේ මේ වගේ දෙයක්. කොච්චර වැඩිට උනත් ඔයත් එක්ක ඉන්න යාළුවෙක් කොච්චර වැඩක් වුණත් පීනන්න යන්න දෙන්න එපා. මොකද අතන එයා දන්නේ පීනන්න වතුරේ ඒක ඇත්ත. නමුත් එතනදී එයාගේ ඇඟ මත ඇති කරන උඩුකුරු තෙරපුම සාමාන්‍ය ජලයේ ඇති කරන උඩුකුරු තෙරපුමට වඩා අඩුයි. හරිද? එයාට පීනන්න බෑ එතන ඇත්තටම. ඒකින් හින්දා ඒ ටික දැනගෙන ඉන්න. භෞතික විද්‍යාව දන්න කෙනෙක් විදිහට ඔයාගේ වගකීමක් එතෙන්ට යාළුවෝ නොයාවා ඉන්න එක. හරි. අපි යමු ඊළඟ පාර්ට් එකට.